ආයුබෝවන් ජීවිතය ජයගන්නේ කොහොමද? විශේෂයෙන්ම මගේ මේ දේශනේ වඩා වැදගත් වේවි තරුණ යෞවන තරුණ ඉගෙන ගන්න දූ දරුවන්ට වගේම දැනට රැකියාවල නිරත වෙන දූ දරුවන්ට වගේම මැදිවියේ අයට වඩාත් වැදගත් වෙයි. මොකද හුඟක් වියපත් අයට මම මේ කියන කාරණාව ක්‍රියාත්මක කරන කාලයක් නැහැ. අපි ගත්තොත් එහෙම අවුරුදු 70ක් පැනපු කෙනෙකුට මේ දේශනෙන් එච්චර ප්‍රයෝජනයක් නැති වෙයි. නමුත් අහලා ඔබ තේරුම් අරගෙන ඔබේ දරුවන්ට මේ පැහැදිලි කරලා දෙන්න. ජීවිතය ගොඩනගා ගන්නේ කොහොමද? සාර්ථක ජීවිතයක් ගෙවන්න අපි මොකද්ද කරන්න ඕන කියන එක තමයි මම මේ දේශනෙන් කතා කරන්නේ. ඇත්තටම සාර්ථක ජීවිතයක් කියන්නේ සතුටින් ජීවත් වීම. සතුටින් ජීවත් වෙන්න අපට මූලික වශයෙන්ම අවශ්‍ය වෙන එක පැත්තකින් සෞඛ්‍ය අනිවාර්යයෙන්ම අනිත් පැත්තෙන් හොඳ ආර්ථිකයක්. කොච්චර හොඳ ආර්ථිකයක් තිබ්බත් වැඩක් නැහැ සෞඛ්‍ය පිරීලා නම්. ඒ නිසා මූලිකම දේ සෞඛ්‍ය රැක ගන්න ඕන. දෙවෙනි එක හොඳ ආර්ථිකයක් ගොඩනගා ගන්න ඕන. මෙන්න මේ දෙකටම මේ දෙක නෙවෙයි තවත් ගොඩක් දේවල් වලටත් එක්කම අපි කරන්න ඕන ප්‍රධාන කටයුත්තක් තියෙනවා. ඒ කටයුත්ත තමයි අපගේ සිත පාලනය කර ගැනීම. සිත පාලනය කර ගන්නවා කියන්නේ සිත අයාලේ යන්න දෙන්නේ නැතුව අපේ යහපත සඳහාම ක්‍රියාත්මක කරන මෙවලම බඩ පත් කිරීම. කියන්නේ සෞඛ්‍ය පැත්තෙන් සිත ක්‍රියාත්මක වෙන්න ඕන සෞඛ්‍ය රැක ගන්න. ඒ වගේම ආර්ථිකය පැත්තෙන් සිත ක්‍රියාත්මක වෙන්න ආර්ථිකය වර්ධනය කරන්න. මෙන්න මේ සඳහා අපට සිද්ධ වෙනවා සිත පාලනය කරන්න. කියන්නේ අපට උවමනා දේ කරගන්න සිත මෙහෙවන්න. සිත අපේ සේවකයෙක් කරගන්න. හුඟක් දෙනෙක් සිතේ සේවකයෙක් කරනවානේ. දැන් සමහර අයට හිතනවා මත්පැන් බොන්න. හිතනවා බොනවා. හරිද? කොහොම හරි හිතනවානේ යාළුවෝ පොළඹලා හරි මොකක් හරි හේතුවක් කොට හිතනම බොනවා. බීලා අන්තිමේදී සල්ලිත් නැති වෙලා රෝගීන් බවටත් පත් වෙනවා. ඉතින් මෙන්න මේ தත්ත්වය ඇති වෙන්නේ සිතේ සේවකයෙක් වුණොත් අපි. ඒ නිසා අපි සිත අපේ සේවකයෙක් කරගන්න ඕන. මේකට අවශ්‍ය ප්‍රධාන දෙයක් තමයි සිත කියන්නේ මොකක්ද කියලා හොඳට දැනගන්න එක. ඒ නිසා අපි ඉස්සෙල්ලා සිත කියන්නේ මොකක්ද කියලා හඳුනාගනිමු. ඇත්තටම අපි උපදිනකොටම අපේ උප්පත්තියේදීම සබහා ධර්මයේ විසින් විශ්වයේම අපි සබහා ධර්මයේ විසින් අපට ඒ උපතත් සමග දෙනවා විඥානය කියන දේ. විඥානය මේ විඥානය කියන්නේ ශක්තියක්. දැනගැනීමේ ශක්තිය. විඥානය කියන්නේ දැනගැනීමේ ශක්තිය. දැනගන්නේ නැතුව මොකුත් කරන්න බෑනේ. එතකොට මේ දැනගැනීමේ ශක්තිය අතන මිනිසුන් අපට පමණ නෙවෙයි ගහක් වලට සතා සීපාටත් ඒ අදාළ ප්‍රමාණයෙන් දෙනවා විශ්වය විසින්. දැන් ගහක් ගත්තොත් ගහේ විඥානය අනුව ගහේ මුල විඥානය කියන්නේ දැනගැනීමේ ශක්තියනේ. ඒ දැනගැනීමේ ශක්තිය අනුව ගහේ මුල දන්නවා වතුර තියෙන මොන පැත්තේද කියලා. ඒ අනුව ඒ මුල වතුර තියෙන පැත්තට ඇදෙනවා. සතෙක් සිව්පායක් වුණත් එහෙමයි. උන්ට දැනගැනීමේ ශක්තිය තියෙනවා පැවතින්න. ඒ උන්ට අදාළ ප්‍රමාණයට. දැන් සමහර පූසෝ ඉන්නවා කනවා මේ කුප්පමේනිය. ඒ කියන්නේ බෙහෙතක් හැටියට. ඒක කවුරුවත් කියා දීලා නෙවෙයිනේ. ඒක ඌට දීපු දැනගැනීමේ ශක්තිය. මිනිසුන්ට ඊට වඩා ඉහළ දැනගැනීමේ ශක්තිය දීලා තියෙනවා. මේ ශක්තිය දීලා තියෙන්නේ ඇත්තටම සෙන්සර් පහක් සංවේදක ඉන්ද්‍රිය පහක් මගින් මේ සංවේදක ඉන්ද්‍රිය පහ කියන්නේ ඇස කන දිව නාසය ශරීරය කියන ඉන්ද්‍රිය පහ. මෙන්න මේ පහ මගින් තමයි මේ දැනගැනීමේ ශක්තිය අපට උරුම වෙලා තියෙන්නේ. දැන් අපි ඇහෙන් යමක් දැක්කාම අපි කියමු යමක් දකින්නේ. ඒ යමක් කියන්නේ අපි කියමු ගහක් කියලා. අපි දැන් යමක් කියලා දැනගත්තයින් පස්සේදී අපි අහලා තියෙනවා ඒක ගහක් කියලා. කනේ. ඒ අනුව අපි ඒ ගහක් කියලා දැනගන්නවා. අපේ මව ගැන අපි දැනගන්නවා මව කියලා අම්මා කියලා. හරිද? මෙන්න මේ දැනගැනීම තමයි සිතක් කියන්නේ. හැම දැනීමක්ම හැම දැනගැනීමක්ම සිතක් බවට පත් වෙනවා. දන්නේ නැති දෙයක් සිතක් නෙවෙයිනේ. ඔබ දන්නේ නැති මොකොත් සිතක් නෙවෙයි. ඔබට හිතන්න බෑ ඒක. ඔබ දන්න දේ තමයි සිතක් වෙන්නේ. කියන්නේ දැනීම තමයි සිතක් බවට පත් වෙන්නේ මතක තියාගන්න. මෙන්න මේ දැනීම ලබා ගැනීමේදී දැනීම නිවැරදි වෙන්න ඕන. වැරදි දැනීමක් ලබා ගත්තොත් සම්පූර්ණයෙන් ඔබ නොමග යනවා. දැන් අපි හිතමුකෝ ඔබට යාළුවෝ කියනවා මෙන්න මේ එන්න මේ අඩිය ගහන්න මේක හරි හොඳයි ඇඟට ගුණයි
ඇඟට ගුණයි ඇඟ හැදෙනවා නියම ජවයක් එනවා මේක බොන්න කියලා මත්පැන් වලට බොල් පෙළඹෙව්වොත් ඔබේ දැනීම ලබා ගත්තොත් වැරදි දැනීමක් නේක. ඒතකොට ඒ දැනීම සිතක් වෙනවා. ඊට පස්සේ ඔබට හිතෙනවා මත්පැන් බොන එක හොඳයි කියලා. ඊට පස්සේ ඔබ බොනවා. මොකද ඕනම දෙයක් කරන්න කලින් සිතක් නේ පහළ වෙන්නේ. සිත පහළට තමයි ක්‍රියාත්මක සිතක් ඇවිල්ලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබ ගමනක් යන්නේ හිතුවොත් තමයි ගමන යන්නේ. ඔබ හොඳයි කියලා හිතන දේ තමයි ඔබට හොඳයි කියලා හිතෙන්නේ. ඔබ නරකයි කියලා හිතෙන තමයි නරකයි කියලා හිතෙන්නේ. එතකොට මේ හොඳ නරක දෙක අපි පොඩි කාලේ කියන හොඳ නරක ඉගෙන ගන්නයි කියන. හොඳ නරක ඉගෙන ගන්නවයි කියන්නේ හොඳ සිත් හදා ගැනීම නරක සිත් ඉවත් කිරීම. හරිද? නරක අපිට ඉගෙනගෙන වැඩක් නැහැනේ. නරක ඉගෙනගෙන වැඩක් නැහැ. නරක සිතක් පහල කරගෙන වැඩක් නැහැ අපිට. ඒක ක්‍රියාත්මක කරොත් ඔබට අයහපතක් වෙන්නේ. හොඳ සිතක් පහල වුණොත් ඒක ක්‍රියාත්මක කරොත් හොඳ යහපතක් වෙන්නේ. එතකොට මතක තියාගන්න මේ දැනීම. දැනීම තමයි සිතක් කියන්නේ. ඔබ යමක් දන්නවා දේ සිතක් බවට පත් වෙනවා. දැන් ඔබේ තුල කෝටි ගණනක් සිත් තියෙනවා. ඒ වෙලාවට ඒ සිත් මතුවෙනවා ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබට ගමනක් යන ඉතින් අපි කියමු ගාල්ලේ ඉඳන් කොළඹ යනවා කියලා. ඔබට දැනීමක් තියෙනවා දුම්රියේ ගියොත් වඩා වියදම අඩුයි කියලා. ඒ නිසා ඔබ මුදල් පැත්තෙන් කල්පනා කරොත් ඔබ ක්‍රියාත්මක කරන්නේ දුම්රිය යෑම. අන්නේ සිත ක්‍රියාත්මක වෙනවා. මොකද සිතක් තියෙනවා දුම්රිය ගියාම වඩා වියදම අඩුයි කියලා. එතකොට වියදම් පැත්තෙන් ගණන් බැලුවොත් ඔබේ සිත ඉදිරිපත් වෙනවා දුම්රිය යන්න කියලා. ඊට පස්සේ ඔබ දුම්රිය යනවා. ඒ හිත අනුව. ඒ වගේම දැන් ඔබ ව්‍යාපාරයක් කරනවා කියලා දන්නකො. ඔබ කලින් දත්ත දා ගන්නවන මොන වගේ ව්‍යාපාරයක්ද අපට ගැලපෙන්නේ කියලා. ඒ දාගෙන ඔබ ඒට අවශ්‍ය දැනීම ලබා ගන්න ඕන මෙන්න මේ ව්‍යාපාරය කරන්න ඕන අවශ්‍ය දැනීම මේකයි මෙහෙමයි කරන්න ඕන මෙන්න මේ අමුද්‍රව්‍ය ගන්න ඕන මේ තන පටන් ගන්න ඕන මෙන්න මේ කට්ටිය එකතු කරගන්න ඒ වගේ ලොකු දැනීමක් ඔබ ලබා ගන්න ඕන. ඒ දැනීම ලබා ගත්තා මේ දැනීම සිත් බවටපත් වෙනවා. මෙන්න මේ සිත් තමයි ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඊට පස්සේ ඔබගේ සිත කියනවා මෙතනින් බඩු ගන්න මෙන්න මේ අමුද්‍රව්‍ය ගන්න මෙන්න මේමයි ක්‍රියාත්මක කරන්නේ ඔබේ සිත කියන්න පටන් ගන්නවා. ඒ දැනීමනේ මේ සිතක් වෙලා තියෙන්නේ. ඒක නම් මතක තියාගන්න සිතක් කියන්නේ දැනීමක්. හැම දැනීමක්ම සිතක් බවටපත් වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතය ගොඩනගා ගන්න නම් ජීවිතය ගොඩනගා ගන්න අවශ්‍ය දැනීමයි ඔබ ලබා ගන්න ඕන. ජීවිතේ විනාශ කරන දැනීම ඔබ ලබා ගත්තොත් ඒක ක්‍රියාත්මක කරොත් ජීවිතේ විනාශ වෙනවා. ඒ නිසා හැමතිස්සෙම දරුවනේ දැන් ඔබට විභාග ගන්න ඔබ ඉගෙන ගන්න ඔබ ඉගෙනගෙන විභාග සමත් වෙලා මේ තැන් වලට යන්න පුළුවන් කියන දැනීමක් ඔබට තියෙනවා. ඔබ දන්නවා මෙන්න මේ වගේ වෛද්‍යවරයෙක් වුණොත් මට මෙන්න මේ තත්ත්වෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා දැනීමක් තියෙනවා. එතකොට ඒ දැනීම ක්‍රියාත්මක කරලා ඔබ පොළඹවනවා වෛද්‍යවරයෙක් වෙන්න. එතකොට ඔබ ආසාවෙන් ඉගෙන ගන්නවා. නමුත් එහෙම දැනීමක් නැති කෙනෙක් දරුවෙකුට දැනීමක් නැත්නම් මම මේක ඉගෙන ගන්නේ මොකටද කියලා අයාලේ යන්නේ. ඉතින් දරුවෙකුට දැනීමක් තියෙනවනේ මෙන්න මේ විෂය හදාරන්නේ මම මෙන්න මේ සඳහා මෙන්න මේ විෂය හදාලා මට මෙන්න මේ තත්වයට යන්න පුළුවන්. ඒ දැනීම ලැබුණාම එයා පෙළඹෙනවා ඉගෙන ගන්න. හරිද? හොඳට ඉගෙන ගන්න. ඒ වගේ දරුවන්ට අවශ්‍ය දැනීමක් තියෙනවා. කොහොම හරි මම කියන්නේ දැනීම තමයි දැනගැනීමේ ශක්තිය විසින් අපට දැනීම ලබා දෙනවා. ඒ දැනීම තමයි සිතක් බවටපත් වෙන්නේ. ඒ නිසා ඔබ හැමතිස්සෙම ජීවිතයේ ගොඩනගා ගන්න පුළුවන් දැනීමක් ලබා ගත්තොත් ඔබට ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. හරිද? ජීවිතය විනාශ කරන දැනීමක් ලබා ගත්තොත් ඔබ නොදුරත්වම ඔබේ ජීවිතය විනාශ වෙනවා. දැන් අපි කියමුකෝ උදාහරණයකට ඉතිරි කිරීම හොඳයි කියලා ඔබට දැනුමක් තියෙනවා. ඒතර ඔබ ගන්න වැටුවෙන්නේ නැත්නම් ගන්න ආදායමෙන් ඔබට දැනුමක් තියෙන නිසා සිතක් තියෙන නිසා ඉතිරි කරොත් හොඳයි කියන ඔබ ඉතිරි කරනවා. ඒ ඉතිරි කිරීම ඔබට යම් දවසක ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඔබට ඉතිරි කිරීමේ වටිනාකම් පිළිබඳ දැනුමක් තිබෙන්නේ නැත්නම් ඔබ ඉතිරි කරන්නේ නැහැ. ගත මුදල් වියදම් කරනවා. අන්න ඒක තමයි දැනුම සිතක් කියන්නේ. අන්න ඒ වගේ හොඳ සිත් පහල කරන්න. හොඳ සිත් කියන්නේ ජීවිතේ ගොඩනගන්න අවශ්‍ය දැනුම ලබා ගන්න ඕනේ. දැනුම සිත් බවට පත් වෙනවා. ඒ සිත් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේක මතක තියාගන්න. බොහොම සරල දෙයක් මේක. හැබැයි සිත අයාලේ යන දෙන්න එපා. හරිද? සිත අයාලේ යන ඔබ මේව දැනගෙන නොහිටියොත් ඉන්නේ. ඒ නිසා සිත අයාලේ නොදී සිත පාලනය කරනවා කියන දෙයක් නැහැ. සිතට ඔබගේ ජීවිතය ගොඩනගන්න අවශ්‍ය දැනුම ලබා දුන්නාම ඒ දැනුම සිත් බවට පත් වෙලා ඉබේම ඔබ යොමු වෙනවා ජීවිතය ගොඩනගන්න. ඔක ලොකු දෙයක් නෙවෙයි. හිතන්න බැරි කමයි මෙතන තියෙන්නේ. මම මේ ඔබට හිතන්නයි අදහස දෙන්නේ. මෙන්න මෙහෙම හිතලා ඔබ ජීවිතය ගොඩනගා ගන්න. මම ඉතින් සතුටු වෙනවා මේ මා කිව් අදහස් ඔබ අරගෙන දිනු වෙනවා නම් අනිත් එක තමයි ඔබට මගේ මේ දේශනේ යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් කමෙන්ට් කරන්න.
ඔබට තව දැනුම ලබා ගන්න මම උදව් කරනවා. ඔබ කමෙන්ට් එකේ දාන්න අපහසුයි දැන් මේක වෙන්න මොකද්ද මේ කිව්වේ මොකද්ද මේක දැම්මොතින් කමෙන්ට් එකේ මම ඊළඟ දේශෙදී ඒව පැහැදිලි කරනවා. ඒ නිසා ඔබ ඉස්සෙල්ලා මම ඉල්ලනවා මගේ මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඉස්සෙල්ලාම සබ්ස්ක්‍රයිබ් කළාම තමයි ඔබට මම වැඩසටහනක් අප්ලෝඩ් කරමන් දකින්න අසන්න ලැබෙන්නේ. ඊට පස්සේ තමයි ඔබට මගේ දැනීම ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ දැනීම ඔබේ සිතක් බවට පත් වෙනවා. ඒ සිත ක්‍රියාත්මක කරාම ඔබට දියුණු වෙන්න පුළුවන්. ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. මම මේ වැඩසටහන් මාලාවෙම කරන්න බාත් වෙන්නේ ජීවිතේ ගොඩනගා ගන්න උදව් කිරීම. ඒක මතක තියාගෙන මගේ මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් දැනුමෙන් පොහොසත් වෙන්න දැනුම ඔබේ ජීවිතේ ගොඩනගාවි. ඔබට ජයෙන් ජයෙන් වේවා.